ගොඩක් දෙනෙක් තමන්ගේ ශක්තිය වැය කරන්නේ ඔවුන්ට පාලනය කිරීමට නොහැකි දේවල් වලට. දේශපාලනය, කෘත්‍රිම බුද්ධිය, දෙමාපියන්, සමාජ මාධ්‍ය, අන් අයගේ අදහස්, ඒ වගේම සමාජයේ නීති රීති වගේ දේවල් වලට. ඔයාට ඔයාගේ ලයිෆ් එක කන්ට්‍රෝල් කරන්න අත්‍යවශ්‍යම දෙයක් තමයි තමන්ට පාලනය කළ නොහැකි දේවල් ගැන කනස්සල්ලට පත්වෙන්න, ඒ වගේම ඔයාගේ ශක්තිය වැය කරන්න, ඒ සඳහා කාලය නාස්ති කරන එක වගේ දේවල් නවත්තන එක. ඒක තමයි ඔයා මතක තියාගන්න ඕනේ පළවෙනි කාරණය. ඒ වෙනුවට ඔයා හිතන්න පටන් ගන්න මට පාලනය කරන්න පුළුවන් මොනවාද කියන එක ගැන. ලෝකයේ දිනු වී ඇති සියලුම මිනිසුන්ගේ ජීවිත කතා දිහා බැලුවාම ඔවුන් සියලුම දෙනා පාහේ ඔවුන්ට පාලනය කළ හැකි දේවල් වෙනස් කරමින් තමයි ඒ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. ඔයා දන්නවද සාර්ථක මිනිසුන්ගේ තියෙන පොදු ලක්ෂණ මොනවාද කියලා? ඒගොල්ලෝ තමන්ගේ අතීතයට, පවුලට, වාසනාව හෝ අවාසනාවට, තම ඥානවලට සහ අන් අයට දොස් කියන්නේ නැතිව තමන්ට පාලනය කළ හැකි දේවල් දිනෙන් දිනම ගොඩනගා ගනිමින් ඔවුන්ගේ ජීවිතය සාර්ථක කරගන්න තියෙනවා. සාර්ථක මිනිසුන්ගේ ජීවිතයේ මූලධර්මය වෙන්නේ you control you. ඔබව පාලනය කරන්නේ ඔබමයි. මම මේ වීඩියෝ එකෙන් ඔයාට කියා දෙන්නේ කොහොමද ඔයාගේ කන්ට්‍රෝල් එක ඔයාගෙම අතර ගන්න කියලා. අපිට පළමුව පාලනය කරන්න පුළුවන් වෙන්නේ අද දවස. අද දවස තුල සමාජ මාධ්‍ය බලනවද? එහෙම නැත්නම් දියුණුවට යමක් කරනවද? ගොසිප් කතා කර කර ඉන්නවද? එහෙම නැත්නම් භාවනා කරනවද? සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගන්නවද? එහෙම නැත්නම් අහුවෙන ඕන දෙයක් කාලා දානවද? කෝපයෙන් පිළිතුරු දෙනවද? එහෙම නැත්නම් සංසුන්ව පිළිතුරු දෙනවද? හොඳ නිින්දක් ලබා ගන්නවද? එහෙම නැත්නම් නිදි මරමර වෙන වැඩකට නැත් දෙයක් කර කර ඉන්නවද? මේ වගේ කුඩා තීරණ එකතු වෙලා තමයි අපේ අනාගතය නිර්මාණය වෙන්නේ. අද ඔබ ගන්නා තීරණ හෙට ඔබ කවුද කියලා තීරණය කරනවා. ඒ වගේම ඔයාට වඩා හොඳ පුද්ගලයන්ගෙන් ඉගෙන ගන්න පටන් ගන්න. එයාලා කියූ පොත් මොනවාද? ඔවුන් භාවිතා කළ චර්යාවන්, වචන මොනවාද? ඔවුන්ගේ සෞඛ්‍ය සම්පන්න පුරුදු මොනවාද? ඒ වගේ දේවල් අනුකරණය කරන්න පටන් ගන්න. සාර්ථක පුද්ගලයන්ගේ ගතිගුණ හොඳ පුරුදු අනුකරණයෙන් ඔබටත් දියුණු වෙන්න පුළුවන් වෙනවා. දෙවනියට පාලනය කරන්න ඕන දේ තමයි ඔයාගේ ප්‍රතිචාර. ඔයාගේ ජීවිතේ තියෙන්න ඕන වැදගත්ම උපදේශය වෙන්නේ do the next right thing. ඊළඟ නිවැරදි දේ කරන්න. ජීවිතේ පුරාම පරිපූර්ණ වෙන්න උත්සාහ කරන්න එපා. ඊළඟ නිවැරදි තීරණ ගන්න. ඊළඟ හොඳ ක්‍රියාව කරන්න. ඊළඟ අවංක පියවර ගන්න. මේ වගේ කුඩා තීරණ එකතු වී හොඳ චරිතයක් ගොඩනගා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම අමාරු කාලවලදී දීප්තිමත් වෙන්න. When bad thing happen, shine. නරක දේවල් සිදු විටත් ඔයාගේ හොඳම පැත්ත පෙන්වන්න. තුන්වෙනියට පාලනය කරන්න ඕන දේ තමයි ඔයාගේ යථාර්ථය. ඔයා කියන දේ, ඔයා නරඹන දේ, ඔයා අහන දේවල් සහ ඔයා ඇසුරු කරන පුද්ගලයන්. මේ සියල්ල එකතු වෙලා ඔයාගේ සිතුවිලි හා ජීවිත දැක්ම නිර්මාණය කරනවා. Inputs determine outputs. ඔබ මනසට ඇතුල් කරන දේ ඔබගේ ජීවිතේ ප්‍රතිඵල තීරණය කරනවා. ඒක හින්දා හොඳ පොත් කියවන්න, ගුණාත්මක වීඩියෝ නරඹන්න, අලුත් දැනුම ලබා ගන්න, ප්‍රයෝජනවත් මිනිස්සු ඇසුරු කරන්න. සිව්වෙනියට පාලනය කරන්න ඕන දේ තමයි අන් අය ඔබව දකින ආකාරය. ඔයා ගැන හිතන ආකාරය වගේම අන් අය ඔබව දකින ආකාරයත් වැදගත් වෙනවා. ඔයා දිහාම පිටත ඉඳන් බලන් ඉන්නවා කියලා හිතන්න. ඔයා කතා කරන විදිය, ඔයා හැසිරෙන විදිය, ඔයාගේ ඉවසීම, මේ ආකාරයට පුළුවන් වෙනවා ඔයාට වඩා හොඳ කෙනෙක් වෙන්න. මොකද ඔබගේ හැසිරීම ඔබේ පවුලට, දරුවන්ට ඍජුවම බලපානවා. ඒ වගේම ඔවුන්ගේ අනාගතයටද බලපෑම් එල්ල කරනවා. පස්වෙනියට පාලනය කරන්න ඕන දේ තමයි ඔබගේ ඉරණම. ගොඩක් අය හිතන් ඉන්නේ ජීවිතය කියන්නේ ගඟක පාවෙන ලී කෑල්ලක් කියලා. ඒක සම්පූර්ණ වැරදි දෙයක්. ඔයා යන දිශාව ඔයාටම තීරණය කරන්න පුළුවන්. ඔයා යන්නේ කොහෙද? ඔයාගේ ඉලක්ක මොනවද? ඔයා කවුරුන් වීමට කැමතිද? ඔයාගේ අනාගතය සම්පූර්ණයෙන්ම ඔයාගේ තීරණ මත රඳා පවතිනවා. මේක ඔයාගේ හිතේ තදින්ම කාවද්දගෙන තියාගන්න ඕන දෙයක්. ඔබට පාලනය කළ හැකි වැදගත්ම පුද්ගලයා ඔබයි. එබැවින් ඔබේ ජීවිතයේ වගකීම බාරගෙන ඔබට අවශ්‍ය ජීවිතය ගොඩනගා ගන්න.